ඉතින් යාළුවනේ අපේ රුවල් නැව හදාගන්න අවශ්‍යනේ පොල් ගහේ තියෙන දේවල් වලින් විතරයි. අපිට මේ වගේ පොල් හනස කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පොල් ඉරටු අවශ්‍ය වෙනවා. අපිට මේ රුවල් නැව හදාගන්න අමු හෝ වියලි පොල් ඉරටු ලබා ගන්න පුළුවන්. නැවේ බඳ හදා ගැනීම සඳහා මෙන්න මේ පොල් හනස ඕනි වෙනවා. මේ වගේ හනස් කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි මේ වැඩේට මේ වගේ කෝටු කැබැල්ල, නූල් බෝලයක්, මේ වගේ කම්බි කැබැල්ලක් අවශ්‍ය වෙනවා. හරියනම් අපි මේක හදන්න පටන් ගමු. ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට අපි මේක කපා ගන්න ඕනි. මේ විදිහට ඇලේට V shape එකට හිටින විදිහට කපාගෙන මේ විදිහට ඒක වහගන්න. මේ විදිහටම මේ පොල් හනසු කැබැල්ලක් අරගෙන මේ විදිහට ගානට සෙට් කරගන්න ඕනි. යාළුවනේ අපි ඒක දැන් ගම් ගාලා අලව ගමු. මේ නැවට අපි රුවල් 3ක් සවි කරනවා. අපේ නැවේ රුවල සවි කර ගැනීම සඳහා මේ වගේ පොල් හනසු කැබලි 3ක් මේ විදිහට නැවේ බඳේ සවි කර ගන්න ඕනි යාළුවනේ. අපි දැන් එක ගම් ගාලා අලව ගමු යාළුවනේ. මේ විදිහට ග්ලූ ගන් හෝ මොන හරි මේවා අලවන්න පුළුවන් ගම් එකකින් අලව ගන්න ඕනි. මේ විදිහට කෝටු කැබැල්ලක් අරගෙන නැවේ ඉස්සරහ කොටසට මේ විදිහට ග්ලූ ගන් තමයි සවි කර ගන්න ඕනි. දැන් අපි යාළුවනේ අපේ නැවේ රුවල් ටික හදාගමු. මේ විදිහට පොල් හනසු ත්‍රිකෝණාකාර වශයෙන් කපා ගන්න ඕනි. මේ නැවට අපි රුවල් 3ක් සවි කර ගන්නවා. මේ විදිහට ලොකු පොඩි වශයෙන් කොටස් 3ක් කපා ගන්න ඕනි අපි මේ විදිහට. යාළුවනේ දැන් තියෙන්නේ අපිට මේ විදිහට ඉරටු කැබැල්ලක් අරගෙන මේ විදිහට ඉරටු 3ක් එකට අමුණා ගන්න. අපි දැන් මේක ගම් ගාගමු. යාළුවනේ ඊට පස්සේ මෙතනින් ඉරටු කැබැල්ලක් අරගෙන මේ විදිහට කඩා ගන්න ඕනි. ඊට පස්සේ යාළුවනේ අපි මේකට හිමීට ගම් ටිකක් ගාගමු. අනිත් එකත් මේ විදිහට ගම් ටිකක් ගාගෙන අලව ගමු. අපි එකට අමුණපු ඉරටු 3 අලව ගන්න ඕනි මේ විදිහට රුවලේ. යාළුවනේ ඊට පස්සේ මේ වගේ නැම්මක් එන විදිහට රුවල අනිත් කොටසත් අලව ගන්න ඕනි. මේ තියෙන්නේ අපි මේ විදිහට අලවගත්තු එක රුවලක්. යාළුවනේ මේ විදිහට අලවගත්තු මේ රුවලක් තමයි තියෙන්නේ. මේ වගේ රුවල් 3ක් අපි උස පිළිවෙලින් 3ක් හදාගෙන තියෙනවා. මේ තියෙන්නේ රුවල් 3. දැන් තියෙන යාළුවනේ අපේ මේ රුවල් නැවේ රුවල සවි කර ගැනීම සඳහා මේ විදිහට හිල් 3ක් අපි විද ගන්න ඕනි. අපි දැන් රුවල් 3 සවි කරගමු. මේ විදිහට ඉස්සරහම ලොකු රුවල සවි කර ගන්න ඕනි. ඊට පස්සේ පිළිවෙලට රුවල් 3ම සවි කර ගන්න ඕනි. අපි දැන් එක ගම් ගාලා අලව ගමු. මේ විදිහට පොල් හනසු කැබැල්ලක් අරගෙන මේ විදිහට ගම් ගාලා අලව ගන්න ඕනි නැව් පිටිපස්සට. මේ විදිහට අලව ගන්න ඕනි. යාළුවනේ ඊට පස්සේ අපි මේ වගේ දෙපැත්තෙනුත් පොල් හනසු පතුරු දෙකක් හවි කරගමු. මේ තියෙන මේ විදිහට හයි කරගත්තු පොල් හනසු පතුරු 3ම. යාළුවනේ ඊට පස්සේ මේක අපි වසා ගැනීම සඳහා මේ වගේ පොල් හනසු පතුරක් කපාගෙන මේ විදිහට අලව ගන්න ඕනි. මේ තියෙන එක අලවගෙන යාළුවනේ ඊට පස්සේ අපි මේකේ නැවේ ඉතුරු කොටස සවි කර ගන්න ඕනි. මේ විදිහට අපි මේ වගේ පොල් හනසු පතුරක් කපාගෙන මේ විදිහට ගම් තමා සවි කර ගන්න ඕනි. අපි මේක ඉස්සරහ පැත්තට සවි කරගමු මේ විදිහට. මේ වගේ කම්බි කැබැල්ලක් අරගෙන ඉදුරු දෙකක් තියෙන විදිහට සවි කරගෙන අඹරගෙන හදා ගන්න ඕනි. අපේ නැවේ සවි කරලා තියෙන කෝට්ටේ සවි කර ගන්න ඕනි. එක හිලක් උඩට හිටින විදිහට සවි කර ගන්න. යාළුවනේ ඊට පස්සේ අපි මේ වගේ නූල් බෝලයක් අරගෙන නූල දෙපොටකට දා ගන්න ඕනි. අපි සවි කරගත්තු කම්බියේ සිදුරෙන් මේ විදිහට නූල එල්ලීට අරගෙන මේ විදිහට පොල් ඉරටු දිගේ අමුණ ගන්න ඕනි නැවේ පිටිපස්සට වෙනකම්ම. මේ විදිහට අපි මේක ගම් ගාගෙන අලව ගමු. යාළුවනේ මේ විදිහට මේ වගේ නූල් ටිකත් පිළිවෙලින් අමුණ ගන්න ඕනි. අපි ඉතුරු නූල් ටිකත් මේ විදිහට අමුණ ගමු. යාළුවනේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. හරි යාළුවනේ දැන් අපි එක පැත්තක් අමුණගෙන ඉවරයි. යාළුවනේ මේ විදිහටම අනිත් පැත්තත් අමුණ ගන්න ඕනි. අපිට කැමති විදිහකට මේක අමුණ ගන්න පුළුවන්. හරි යාළුවනේ අපේ රුවල් නේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවරයි. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.